Hello guys. ඔන්න ඉතින් අද අරන් ඇවිල්ලා තියෙනවා unboxing video එකක්. ඒ වගේම චූටි review එකක් මම මේකෙදි දෙන්නම්. හරි. එහෙනම් අපි අද වීඩියෝ එකට යමු. ඉතින් අපිට මේ විදිහට smart watch එක බලා ගන්න පුළුවන්. smart watch එක නේ එළියේ box එක. ඉතින් මේ විදිහට තමයි box එක හොඳයි. හොඳ quality එක. හොඳ high-යි. හරි. අපිට ඉතින් දකුණු පැත්තෙන් බලා ගන්න පුළුවන් big 2.2 කියලා මෙතන ගහලා තියෙනවා. යටින් තව ඉලක්කම් වගේක් ගහලා තියෙනවා. අපිට මේකේ කියලා තියෙනවා Bluetooth calling පුළුවන්, sport mode, health monitoring මොකක්ද එකක් තියෙනවා. හරි. මේකේ නම තමයි HYS9 මේ තියෙන්නේ. මම නම් මේකේ ඉතින් buy කරේ මේ gold color එක. ඊට පස්සේ මේක powered by Wear Fit app කියලා තියෙනවා. මේක තමයි සලකුණ. හරි. එහෙනම් අපි මේක unbox කරලා බලමු. ඊට කලින් තව පිටිපස්සේ කරුණු වර්ගයක් තියෙනවා. මේ තියෙන්නේ watch එකේ පින්තූරයක් වගේ මොකක් හරි. ඊට පස්සේ මේ තියෙන smart watch කියලා ගහලා මේක තමයි app එකේ QR code එක app එකේ Wear Fit. තනින් අරම මොකක්ද එකක් තියෙනවා. හරි. එහෙනම් අපි මේක කඩලා බලමු. මම මේක ගෙනල්ලා පැය 3කට පස්සේ තමයි වීඩියෝ එක කරන්නේ. මොකද මම මේක charge කරලා තමයි තියෙන්නේ. හරි. මෙන්න මේ විදිහට උඩ cover එක ගලවුවාම අපිට පේනවා හොඳ quality උඩ cover එකක් තියෙන්නේ. හොඳ high-යි. හරි. මේ මම ඔයාලට cover එක පෙන්නනවානේ. අපි දැන් බලමු ඇතුළ. ඇතුළ තියෙන්නේ මෙන්න මේ විදිහට. අපිට බලා ගන්න පුළුවන් අලු පාට රබර් වගේ ස්ට්‍රැප් එකක්. තව අපිට කළු පාට එකේ මේකක් බලා ගන්න පුළුවන්. තව මේ වගේ අර common එකක් තියෙනවා. මම මේකේ අර මේක ඇල gold තියෙන එක ගත්තේ. මොකද watch එක gold නිසා. මේක අර හොඳට ඇද්දෙනවා. අනිත් ඒවාත් නම් ඇද්දෙනවා. අපිට මේකේ තව බලා ගන්න පුළුවන් අර කළු පාට ස්ට්‍රැප් එකට යටින් charger cable එක තියෙනවා. මට මේකේ ස්ට්‍රැප්ස් ටික එච්චරම set වුනේ නැති හින්දා මම තව මේ ස්ට්‍රැප් එකක් ගත්තා. ඒක අර මෙටල් එකක්. මම වෙන හිතන්න මේ තියෙන අපි ඒකත් එළියට අරන් පෙන්නමු. මේ තියෙන්නේ මේ තමයි ඒක. මේ තියෙන්නේ හොඳයි නේද ඒක? මම ඒක තමයි buy කරේ වෙනම. මම මේ සේරාන්ගෙම prices අන්තිමට කියන්නම් වීඩියෝ එකේ. ඒකින්ද දිගටම වීඩියෝ එක රැඳිලා ඉන්න. හරි. අපි එනම් මේ සේරම එලි පැත්තකින් තියාගෙන අපි බලමු watch එක on කරලා. හරියට මෙන්න මේ විදිහට ගමු. අපි බලමු දැන් watch එකේ පිටිපස්ස මෙතන තියෙන sensor එක. අපිට මෙතනින් buttons එකක් බලා ගන්න පුළුවන් කරකවන්න. ඊට පස්සේ තමයි මෙතනින් චූටි බටන් එකක් තියෙනවා. මෙතනින් mic එක තියෙනවා. මේකේ හැම ස්පීකර්ස් නැහැ. මම හිතන්නේ මෙන්න මේක තමයි ස්පීකර් එක. හරි. මෙතන ස්ට්‍රැප් එක දාන තැන. මේ තියෙන්නේ ස්ක්‍රීන් එක. කොහොමද ලොකු. මේ තියෙන්නේ ලොකු ස්ක්‍රීන් එක. හොඳයි නේද? මම අනිවාර්යෙන් කිව්වා ඔයාලට මේකේ අන්තිමට මිල ගණන් කියන්නම් කියලා. හරි. අපි එහෙනම් මේක ඔන් කරලා බලමු. පොඩි වෙලාවක් නම් යනවා ඔන්න එන්න. ඔන් කරලා බලමු. ස්ක්‍රීන් එකේ සමහරවිට පේන්නේ නැති මගේ වීඩියෝ කරන එකත් පේනවා. නම් ගන්න එක. හරි. අපිට ඔන් කරපු ගමන් මෙතන hello කියලා වැටලා powered by Wear Fit කියලා පේනවා. හරි. මම මේක කරන්නේ ඉතින් පැය 3කින් නිසා මම මේක පොඩ්ඩක් connect කරගෙන theme එකක් එහෙම දාගෙන සේරම කරගෙන තියෙන්නේ. මේ තියෙන්නේ apps අනම්මනම් තියෙනවා. මේක අපිට බලා ගන්න පුළුවන් Siri තියෙනවා. Apple ෆෝන් එකට iPhone එකට කනෙක්ට් කරොත් මේකේ Siri තියෙනවා. එතකොට අපිට සාමාන්‍යයෙන් හැම watch එකකටම වගේ දකින්න තියෙන හැමදේම තියෙනවා. ඒකේ නැති දෙයක් නැහැ. calculator එකක් තියෙනවා. තව music player එකක් තියෙනවා. මෙන්න මේ වගේ තමයි ඔයාලට බලා ගන්න තියෙන්නේ. ඉතින් හොඳයි නේද? මම නම් හිතනවා මේක ඉතා හොඳයි කියලා. මේ තියෙන්නේ මේක ඇතුළ මේකේ අපිට ඉතින් සාමාන්‍යයෙන් හැම watch එකකම වගේ බලන්න තියෙන දෙයක් තියෙනවා. අපිට මෙතනින් clock කියන එක තියෙනවා. ඒක නම් ක්ලික් ෆෝන් එකට කනෙක්ට් නොකර වැඩ කරන්නේ නැහැ. මේ වගේ දේවල් ටිකක් තමයි බලා ගන්න තියෙන්නේ අපිට. මේ වගේ සාමාන්‍යයෙන්
පොඩි දෙයක්. අපිට තව මේක ෆෝන් එකට කනෙක්ට් කරොත් අපිට බලා ගන්න පුළුවන් මේකේ මැසේජ් රීඩ් කරන්න පුළුවන් කියලා. තාම මට නම් මේක කනෙක්ට් කරාටත් මැසේජ් ආවේ නැහැ. ඒක ඉඳ ගණන් ගන්න එපා. ඔයාලට පෙන්නන්නම තුන මේකේ වටේ පේනවද? ගෝල්ඩ්. ඒ කියන්නේ මෙටල් ග්ලෝ එකක් වගේ ගෝල්ඩ් එකක් වගේ තියෙන. ඒක හරි ෂයින්. අනිත් එක හරි ලිස්සන සුළුයි. ෂෝක් අනේක. මේ විදිහට තමයි ඉතින් තියෙන්නේ. මේකට තව මේකටම ආපු අර තීම්ස් වගේක් තියෙනවා. මම ඒවත් ඔයාලට පෙන්නන්නම්. අය වගේ සෙට් එකක් තියෙනවා. අර සුප්‍රා තියෙන එක තමයි මම මේ තීම් එක දාගත්තේ කනෙක්ට් කරපු වෙලාවේ. ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. ඉතින් මොකද්ද හිතෙන්නේ මේ වොච් එක ගැන? පාලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේක මේ කනෙක්ට් කරන විදියත් වීඩියෝ එකක් ඕන නම් මම ඒකත් අනිවාර්යෙන් දාන්නම්. කමෙන්ට් කවුරු හරි දාලා තිබ්බොත් ටික දෙනෙක්. අනිවාර්යෙන් කමෙන්ට් දාලා තියන්න ඕන නම් තව අපිට මේ වගේ බලා ගන්න පුළුවන් මේ කේබල් එකක් නේ. පොඩි කේබල් එක බලන්න පුළුවන්. එතකොට අපිට කේබල් එක කනෙක්ට් කරන් තියෙන්නේ මෙන්න මෙහෙම. මේ පිටිපස්සේ සෙන්සර් එක වගේ තියෙන මේ ලයිට් පත් වෙන්නේ. එන්න ඒකට මෙහෙම තියන්න තියෙන. ඒක මැග්නට් අන්න බලන්න. දැක්කද? එහෙම තියලා මෙතන USB එක තියෙන්නේ. මේක ගහන්න තියෙන ඩොක් එකකට. මේන් කරන්ට් දෙන්න එපා. සාමාන්‍යයෙන් ෆ්ලග් පොයින්ට් වලට මෙනවනේ මේන් කරන්ට් ගහන්න කියලා මේ ඩොක් ගහන්න නැතුව. එහෙම ගහන්න එපා. එතකොට සවුත් වෙනවා. අන්න ඔය ටික තමයි බලා ගන්න තියෙන්නේ අපිට ඉතින් මේ වොච් එකේ. හරි. මම අවසානයේට මිල ගණන් කියනවා කිව්වා නේද? අර මම මේ ස්ට්‍රැප් එකක් වෙන්නව නේද? මෙන්න මේ මෙටල් ස්ට්‍රැප් එක. මේක උනා 2950ක්. අනිත් පැත්තට පේන ඇත්තට නම් 2950ක් වුණා මෙටල් ස්ට්‍රැප් එක. ඊට පස්සේ මේ HYS9 කියන මේ ස්මාර්ට් වොච් එක උනා 9500ක්. එතකොට මම සේරොන්ට මට 12500ක් විතර ගියා. ඇත්තටම 12500ක් තියලා ගත්තත් පාඩු නෑ මේක නම්. මේක ඊටම හොඳ වොච් එකක්. හරි ක්වොලිටි ස්මාර්ට් වොච් එකක් වුණාට මෙතන ඔයාලට වටේ පේනවා ඇති අර ඩිස්ප්ලේ එක මෙහෙම අර වක්‍රව ඇවිල්ලා තියෙන්නේ. ඒකින්ද අර ටච් කරන්නත් හරි මේ සුව පහසුයි. මේකට අපිට ඕන ලොක් එකක් දාගෙන එහෙම කරන්නත් පුළුවන්. මේක ඇප්ස් තියෙනවා ගොඩක්. අපිට මේකෙන් ඒ වගේම කෝල් ගන්නත් පුළුවන්. ඉතින් අපිට කෝල් ගන්නත් පුළුවන්. මම දැනට කාටවත් කෝල් අරගෙන නැහැ. ඉතින් අපිට කෝල් ගන්නත් පුළුවන් මේකේ. හරි. ඒ වගේම මේකේ මියුසික් අහන්නත් පුළුවන්. මම ඒ සේරම විස්තරත් එක්ක මම වීඩියෝ එකක් තව දාන්නම්. ඔයාලා කමෙන්ට්ස් දාලා තිබ්බොත් තව මේකේ කනෙක්ට් කරන ඒ වගේ වීඩියෝ එකක් ඕන කියලා මම ඒකත් අනිවාර්යෙන් දානවා. හැබැයි ඔයගොල්ලෝගේ ඉල්ලීම මත. හරි. එහෙනම් දැන්මම ගිහිල්ලා වීඩියෝ එකට ලයික් එක ප්‍රෙස් කරලා ඉක්මනට මාව සබ්ස්ක්‍රයිබ් කරලා ආයි රැඳී හිටින්න මම වීඩියෝ එකක් ගේනකම්. තවත් ප්‍රශ්නයක් තමයි ඔයාලට මම මේ ට්‍රැවල් ටෙෂන් කියලා දාලා ඇයි මේ රිවිව් වීඩියෝස් ගේන්නේ කියලා ගණන් ගන්න එපා. ඉතින් නම නිතර වෙනස් කරන්න බෑනේ. ඒකින්ද මේක තියනවා. අවුලක් නැහැ ඉතින්. අන්න ඔය විදිහට තමයි අපේ වොච් එක තිබ්බේ. ගන්න හැටි වෙලා. හරි. ඇත්තටම මේකේ එන කියන්න දෙයක් නැහැ. ඇත්තටම හොඳයි. අනිවාර්යෙන් කියන්න මේකේ කනෙක්ට් කරලා ඒ වගේ වැඩ කරන වීඩියෝ එකක් ඕන නම් පල්ලෙහාට ගිහලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේ වීඩියෝ එකක් ආයි ඕන කියලා. හරි. එහෙනම් දැන් මම සබ්ස්ක්‍රයිබ් කරලා මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා අනිවාර්යෙන්ම ඊළඟ වීඩියෝ එකකට සෙට් වෙන්න. එහෙනම් අපි ආයි ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු. බයි.